අනුරාධපුර සංචාරයේදී තවත් හමුවුණු වැදගත් පෞරාණික ස්ථානයක් තමයි මිහිඳු ගුහාව. ඉතින් මිහිඳු ගුහාව තියෙන්නේ මිහින්තලා පුදබිමේ. ඉතින් ගොඩක් දෙනෙක්ට මෙම ස්ථානය මගහැරෙනවා. ඉතින් ඔයාලත් අනුරාධපුරේ ගියොත් මෙම ස්ථානයට යන්න. ඉතින් මිහිඳු ගුහාව කියන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ භාවනා යෝගීව විවේක සුවයෙන් කාලය ගත කිරීම සඳහා ඉදිකරන ලද ස්ථානය. මෙය සාදවා ඇති බවට සඳහන් වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් කියලා තමයි දැනට විශ්වාස කරන්නේ. එතකොට මෙම ගල්ලෙන තුල තියෙන විශේෂත්වය වන්නේ මනාව උපදමන ලද ගල් ආසනයක් තිබීම. ඉතින් අනුරාධපුර සංචාරය යන ඔයාලා මිහින්තලා පුදබිමේ තියෙන මිහිඳු ගුහාව බලන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක බලුවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් සමී මීඩියා YouTube channel එක subscribe කරන්න.